හරි පුතේ ආයුබෝවන්. මුලින්ම කියන්න ඕන මේ කරන සෑම පාඩමකටම අදාළ නිබන්ධන YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා ඇති. ඒකෙන් ඔයාලට මේ නිබන්ධන ලබාගෙන ඔයාලගේ නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම ගැන තමයි පුතේ අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ආර්ථික විද්‍යාවේ හැඳින්වීම. පුතේ ආර්ථික විද්‍යාවේ හැඳින්වීම ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ පුතේ සමාජ විද්‍යා විෂයක්. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යා විෂයක්. සමාජ විද්‍යා විෂයක්. පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යා විෂය කාණ්ඩයට අයත් විෂයක් වෙනවා වගේම පුතේ මේ ලෝකේ සමාජ විද්‍යා විෂයන් 200කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ 200කට අධික ප්‍රමාණයෙන් නොබෙල් ත්‍යාග ලබන එකම සමාජ විද්‍යාව තමා පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. නොබෙල් ත්‍යාග ලබන එකම සමාජ විද්‍යාව තමා පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. මේ නොබෙල් ත්‍යාග ලබන එකම සමාජ විද්‍යා විෂය ආර්ථික විද්‍යාව නිසා පුතේ මේක හඳුන්වනවා සමාජ විද්‍යා විෂයන්ගේ අග රැජින ලෙසට. අග රැජින ලෙසට හඳුන්වන්නේ පුතේ ආර්ථික විද්‍යා විෂය තමයි පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ නොබෙල් ත්‍යාග ලබන එකම විෂය එකම සමාජ විද්‍යා විෂය. ඒක නිසා පුතේ මේක මේ සමාජ විද්‍යා විෂයන්ගේ අග රැජින ලෙසට හඳුන්වනවා පුතේ ආර්ථික විද්‍යාව කියන විෂය. සමාජ විද්‍යා විෂයන් පුතේ ආර්ථික විද්‍යාව මේ විදිහට හඳුන්වනකොට ඊළඟට ආර්ථික විද්‍යාවේ පුතේ විශේෂයෙන්ම කතා කරන්නේ පුතේ ආර්ථික විද්‍යාව තුළ මිනිසුන් රාශියක් ඉන්නවා. මේ මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා හා උවමනා තියෙනවානේ පුතේ. මිනිසුන්ට විවිධ උවමනා රාශියක් තියෙනවා. විවිධ උවමනා රාශියක් තියෙනවා. පුතේ නමුත් මේ ආර්ථිකයක් තුල තියෙන සීමිත සම්පත් ප්‍රමාණයෙන් මේ සීමිත සම්පත් ප්‍රමාණයෙන් පුතේ මිනිසුන්ට තියෙන විවිධ උවමනා රාශියක් සීමිත සම්පත් ප්‍රමාණයෙන් මිනිසුන්ට තියෙන විවිධ උවමනා රාශියන් පුතේ අත් කරගන්න පුළුවන්ද? පුතේ මේ සීමිත සම්පත් ප්‍රමාණය නිසා මේ සියලු උවමනා මිනිසුන්ට අත් කරගන්න බෑ. ඒක නිසා පුතේ මේකේ විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව තුළ කතා කරන්නේ හිගකම තේරීම වැනි න්‍යායන් සම්බන්ධව තමයි පුතේ ආර්ථික විද්‍යාව තුළ විශේෂයෙන්ම කතා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු රාශියක් ඉන්න ආර්ථිකයක් තුළ ආර්ථිකයක් හැදිලා තියෙන්නේ මිනිස්සු රාශියකක එකතුවෙන් මේ මිනිස්සුන් සියල්ලගේම අවශ්‍යතා හා උවමනා තියෙනවානේ. මේ අවශ්‍යතා හා උවමනා රාශියම ආර්ථිකයක් සතුව පවතින සීමිත සම්පත් ප්‍රමාණයෙන් අත් කරගන්න බෑ. ඒක නිසා හිඟකම කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. හිඟකම නිසා තේරීමක් ඇති වෙනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මේ හිඟකම සහ තේරීම කියන සංකල්ප ගැන තමයි ආර්ථික විද්‍යාව තුළ බහුලවම කතා කරන්නේ. පුතේ මේ හිඟකම කියලා කියන්නේ මොකක්ද? පුතේ හිඟකම කියලා කියන්නේ ආර්ථිකයක් තුළ පවතින සීමිත සම්පත් ප්‍රමාණයෙන් මිනිසුන්ගේ සියලු අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට නොහැකි වෙන එක තමයි පුතේ හිඟකම කියලා කියන්නේ. ඒ කියන්නේ හිඟකම කියලා කියන්නේ මිනිසුන්ගේ අසීමිත උවමනා සාපේක්ෂව උවමනාවන් සාපේක්ෂව ආර්ථිකයක් සතුව පවතින සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම කියන එක තමයි පුතේ හිඟකම කියලා
කතා කරන්නේ. එතකොට පුතේ හිඟකම කියලා කියන්නේ ආර්ථිකය සතුව පවතින මිනිසුන්ගේ අසීමිත උවමනාවන් සාපේක්ෂව ආර්ථිකය සතුව පවතින සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම. මිනිසුන්ගේ අසීමිත උවමනාවන් සාපේක්ෂව ආර්ථිකය සතුව පවතින සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම කියන එක තමයි පුතේ හිඟකම කියලා හඳුන්වන්නේ. ආර්ථික විද්‍යාව පිළිබඳ හඳුන්වනකොට ඉතින් මේ ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ විකාශනය කියන එක. පුතේ ඊළඟට කතා කරමු ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ විකාශනය කියන එක. ආරම්භය සහ විකාශනය. පුතේ ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ විකාශනය ගැන කතා කරනකොට ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරපු විවිධ ආර්ථික විද්‍යාඥයන් රාශියක් ඉන්නවා. ඒ අතරින් අපි විශේෂයෙන්ම කතා කරන දෙන්නෙක් ඉන්නවා. පුතේ එක්කෙනෙක් තමයි ඇඩම් ස්මිත් කියලා කියන්නේ. කවුද? ඇඩම් ස්මිත්. අනිත් එක්කෙනා තමයි පුතේ ජෝන් මෙනාඩි කේන්ස් කියලා කියන්නේ. ජෝන් මෙනාඩි කේන්ස්. ඇඩම් ස්මිත් සහ ජෝන් මෙනාඩි කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයන්ගේ නිර්වචන ගැන තමයි අපි බොහෝ විට කතා කරන්නේ. ඇඩම් ස්මිත් කියලා කියන්නේ පුතේ ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුද පුතේ? ඇඩම් ස්මිත්. ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ ඇඩම් ස්මිත් කියන විද්‍යාඥයා තමයි පුතේ ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ. මොහු 1776 පොතක් ලියනවා පුතේ ජාතීන්ගේ ධනය කියලා. ජාතීන්ගේ ධනය. 1776 ඇඩම් ස්මිත් පොතක් ලියනවා ජාතීන්ගේ ධනය කියලා පොතක්. මේ පොතේ පුතේ ආර්ථික විද්‍යාව කියන එක මොහු නිර්වචනය කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ධනය පිළිබඳ හදාරනු ලබන විද්‍යාවක්. පුතේ ආර්ථික විද්‍යාව කියන එක ඇඩම් ස්මිත් හඳුන්වන්නේ ජාතීන්ගේ ධනය කියන පොතේ මොහු නිර්වචනය කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ධනය පිළිබඳ හදාරනු ලබන විද්‍යාවක් කියලා තමයි පුතේ මොහු මේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ ජෝන් මෙනාඩි කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා ගත්තොත් ජෝන් මෙනාඩි කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා තමයි පුතේ සාර්ව ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ. කවුද? සාර්ව ආර්ථික විද්‍යාවේ පියා තමයි පුතේ ජෝන් මෙනාඩි කේන්ස් කියලා කියන්නේ. මේ ජෝන් මෙනාඩි කේන්ස් කියන පුද්ගලයා ආර්ථික විද්‍යාව නිර්වචනය කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව ආර්ථික විද්‍යාව කියන එක ඔහු නිර්වචනය කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදි නිගමන කරා එළඹීමට මනසට ආධාර සපයන මෙවලම් කට්ටලයක් කියලා තමයි පුතේ ආර්ථික විද්‍යාව කියන එක මොහු නිර්වචනය කරලා තියෙන්නේ. මොකද්ද? ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදි නිගමන කරා එළඹීමට මනසට ආධාර සපයන මෙවලම් කට්ටලයක් කියන එක තමයි පුතේ ආර්ථික විද්‍යාව කියලා මොහු නිර්වචනය කරලා තියෙන්නේ. පුතේ එතකොට ආර්ථික විද්‍යාවේ ආරම්භය සහ විකාශනය ගැන කතා කරනකොට අපිට බෙහෙවින් වැදගත් වෙන්නේ මෙන්න මේ විස්තර ටික තමයි. මේ නිර්වචන දෙක නම් පුතේ ඔයාලා කටපාඩම් කරගත්තත් කමක් නැහැ.
එතකොට අපි දෙන්නෙක් ගැන කතා කරා ආරම්භය සහ විකාශනය ගැන කතා කරනකොට ඒ විද්‍යාඥයෝ දෙන්න තමයි එක්කෙනෙක් ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා අනිත් එක්කෙනා තමයි ජෝන් මෙනාඩි කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා. ඇඩම් ස්මිත් කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන ආර්ථික විද්‍යාඥයා. මොහු 1776 ජාතීන්ගේ ධනය කියලා පොතක් ලියනවා. ඒකේ ආර්ථික විද්‍යාව කියන එක හඳුන්වලා තියෙන්නේ ධනය පිළිබඳ හදාරනු ලබන විද්‍යාවක් කියලා තමයි පුතේ ආර්ථික විද්‍යාව නිර්වචනය කරලා තියෙන්නේ. ජෝන් මෙනාඩි කේන්ස් කියන්නේ සාර්ව ආර්ථික විද්‍යාවේ පියා. මොහු ආර්ථික විද්‍යාව කියන එක නිර්වචනය කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදි නිගමන කරා එළඹීමට මනසට ආධාර සපයන මෙවලම් කට්ටලයක් කියන එක. පුතේ මේ ටික තමයි ආරම්භය සහ විකාශනය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට පුතේ අවශ්‍යතා තියෙනවානේ මිනිසුන්ගේ අවශ්‍යතා පුතේ අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. පුතේ එකක් තමයි භෞතික අවශ්‍යතා. අනිත් එක තමයි පුතේ මානසික අවශ්‍යතා. පුතේ භෞතික අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? පුතේ භෞතික අවශ්‍යතාවයක් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරාගත හැකි අවශ්‍යතා. පුතේ භෞතික අවශ්‍යතාවයක් කියලා කියන්නේ එතකොට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරාගත හැකි අවශ්‍යතා තමයි පුතේ භෞතික අවශ්‍යතා කියලා කියන්නේ. මේ භෞතික අවශ්‍යතා වලට අපි උදාහරණ විදිහට කිව්වොත් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ගොඩනැගිලි. පුතේ මේවා පරිභෝජනය කිරීම මගින් මෙන්න මේ කියන උදාහරණ පරිභෝජනය කිරීම මගින් පුතේ මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි. ඒක නිසා තමයි පුතේ මේවා භෞතික අවශ්‍යතා කියලා හඳුන්වන්නේ. පුතේ මානසික අවශ්‍යතාවක් කියන්නේ මොකක්ද එතකොට? පුතේ මානසික අවශ්‍යතාවයක් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරා ගැනීමට නොහැකි අවශ්‍යතා. පුතේ එතකොට මානසික අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරා ගැනීමට නොහැකි අවශ්‍යතා තමයි පුතේ මානසික අවශ්‍යතාවයක් කියලා කියන්නේ. එතකොට භාණ්ඩයක් හෝ සේවාවක් අපි භාවිත කරලා ඒකෙන් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න බැරි ඒව තමයි පුතේ මානසික අවශ්‍යතාවයක් කියලා කියන්නේ. මානසික අවශ්‍යතාවල් වලට උදාහරණ කිව්වොත් ආදරය, කරුණාව, දයාව. පුතේ මෙන්න මේ කියන උදාහරණ විදිහට දුන්නේ භාවිත කරලා භාණ්ඩයක් හෝ සේවාවක් භාවිත කරලා පුතේ ආදරයක් කරුණාවක් ලබන්න බැහැනේ. ඒක නිසා තමයි පුතේ මේවා මානසික අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට පුතේ මිනිස් අවශ්‍යතා වර්ග දෙකයි. භෞතික අවශ්‍යතා හා මානසික අවශ්‍යතා. භෞතික අවශ්‍යතාවයක් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරා ගැනීමට හැකි අවශ්‍යතාව තමයි පුතේ එතකොට භෞතික අවශ්‍යතා කියලා කියන්නේ. භෞතික අවශ්‍යතා වලට උදාහරණ අධ්‍යාපනය, සෞඛ්‍ය, ගොඩනැගිලි, නිවාස, පොත්පත්, පෑන්. ඕවා තමයි පුතේ
භෞතික අවශ්‍යතා වලට උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන්. ඊළඟට පුතේ මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම මගින් සපුරා ගැනීමට නොහැකි අවශ්‍යතා තමයි පුතේ මානසික අවශ්‍යතා කියන්නේ. මානසික පුතේ භෞතික අවශ්‍යතා හා මානසික අවශ්‍යතා කියන එක අපි එහෙනම් කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියන එක. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියන එක තමයි පුතේ ඊළඟට කතා කරන්න තියෙන්නේ. පුතේ මේ ආර්ථික විද්‍යාව කියන එක සමාජ විද්‍යාවක්ද? ඔව් පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාව. පුතේ සමාජ විද්‍යාව කියලා කියන්නේ මිනිසුන්ගේ සමාජමය හැසිරීම අධ්‍යයනය කරන විද්‍යා විෂයන් තමයි පුතේ සමාජ විද්‍යා විෂයන් කියලා කියන්නේ. පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂය. පුතේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂයක් කියලා කියන ආර්ථික විද්‍යාව පුතේ මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා කියන්නේ පුතේ මිනිසුන්ගේ හැසිරීමක්නේ. මිනිස් හැසිරීම අධ්‍යයනය කරන්නේ සමාජ විද්‍යා විෂයන් වල. සමාජ විද්‍යා විෂයන් වල මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. ආර්ථික විද්‍යාව තුළ මිනිසුන්ගේ ආර්ථිකමය හැසිරීම තමයි පුතේ අධ්‍යයනය කරන්නේ. ඒක නිසා පුතේ ආර්ථික විද්‍යාව කියන එක පුතේ සමාජ විද්‍යාවක් කියලා හඳුන්වනවා. ඇයි ඒ ආර්ථික විද්‍යාව තුලත් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන නිසා තමයි පුතේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියලා හඳුන්වන්නේ. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියලා හඳුන්වන්නේ පුතේ ආර්ථිකයක් තුල පවතින සීමිත සම්පත් ප්‍රමාණයෙන් මිනිසුන්ගේ අසීමිත උවමනාවන් කාර්යක්ෂමව සපුරා ගැනීම සඳහා සිදු කරන එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදාහැරීම හා පරිභෝජනය. ආර්ථිකයක් තුළ පවතින සීමිත සම්පත් ප්‍රමාණයෙන් මිනිසුන්ගේ අසීමිත වුවමනාවන් කාර්යක්ෂමව සපුරා ගැනීම සඳහා සිදු කරන එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදාහැරීම පරිභෝජනය යන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වනවා. පුතේ ඒ කියන්නේ ආර්ථිකයක් තුළ පවතින සීමිත සම්පත් වලින් මිනිසුන්ගේ අසීමිත උවමනාවන් කාර්යක්ෂමව සපුරා ගැනීම සඳහා එනම් මිනිස්සු නිෂ්පාදනය බෙදාහැරීම පරිභෝජනය වැනි ආර්ථික කටයුතු සිදු කිරීම පිළිබඳ හදාරන නිසා පුතේ ආර්ථික නිෂ්පාදනය බෙදාහැරීම පරිභෝජනය කියලා කියන්නේ මිනිසුන්ගේ ආර්ථිකමය හැසිරීම. ඒ නිසා මේවා පිළිබඳ අධ්‍යයනය කරන නිසා පුතේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වනවා. එතකොට පුතේ
ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක්. පුතේ ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් මත ගොඩනැගී ඇති බැවින් ආර්ථික විද්‍යාවක් ලෙස සැලකයි. පුතේ මේ ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ මූලධර්ම ගොඩනැගිලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට. පුතේ ඒකින්ද ආර්ථික විද්‍යාවක් කියලා කියනවා. පුතේ එතකොට මේ ආර්ථික විද්‍යාව කියන එක සමාජ විද්‍යාව විෂය කාණ්ඩයට අයත් වෙනවා. එතකොට ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ මූලධර්ම ගොඩනැගිලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් මතමැවින් ඒක ආර්ථික විද්‍යාවක් ලෙස සැලකනවා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවත් තුළ තියෙන න්‍යාය මූලධර්ම විද්‍යාගාරයක් තුළ පරීක්ෂණයට වාජනය කරලා ඒ තුළින් නිරීක්ෂණ කරලා නිගමන කරා එළඹෙන්න බැරි හින්දා තමයි පුතේ ආර්ථික විද්‍යාව කියන එක සමාජ විද්‍යාවක් කියලා කියන්නේ. එතකොට පුතේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාවක් කියන එක පැහැදිලි. හරි පුතේ අපි ආර්ථික විද්‍යාව ගැන විශේෂ සංකල්ප රාශියක් කතා කරාද මෙතනින් එහාට ඉතුරු ටිකක් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔයාලට වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ විස්තරේ කියලා යන්න. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.